මගේ අවසාන ගමන මම ලෑස්ති කරලා තියෙන්නේ. දැන් අපේ ආගමේ හැටියට මැරෙන්න ඉස්සෙල්ලා පාන්සුගලේ දෙන්නත් පුළුවන්. මම එකක් දෙනවා හෙටයි ඉඳලා. ඒතර ඒකත් කාටවත් කරදරයක් නැහැ. ඒක අපේ නායක හමුදුරෙක් එයාගේ පාන්සුගලේ දුන්නා. මම තේ දානෙට ගියා. ඒක දෙන්න පුළුවන්. මම ඊට පස්සේ මගේ බොඩි එක උස්සන්ගෙන හදලා තිනවා මහා ලොකුවට ලක්ෂ ගණන් වල පෙට්ටි නෙවෙයි. ඒ පෙට්ටියේ ඒ ගන්න පෙට්ටිය මම ගෙදරට කියලා දෙන දරුවන්ට පොට් ටිකක් කැමරියක් දෙන්න කියලා. මම එන ගමන් කවුරුත් අඬාඩ එන්නේ නැහැ. කවුරුත් අඬාඩ එන්නේ නැහැ. මම පොඩි සින්දුවක් හැදුවා. තියෙන සින්දුවක් මේකේ මේ රටේ යන සින්දුවක් මම ඒක මට ගැළපෙන විදිහට හදාගත්තා මම ඒකේ. මේකේ තියෙනවා පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගම නක් පුතේ හුඟක් අය මගේ පස්සේනවා තනිව මා ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇති කරනුඹේ වත්තේ වැව ළඟ වත්තේ වැව ළඟ නිසල නිවහන මමම හැදුවා පොඩි පුතේ මගේ තනියට ලොකු පුතා ඇති සොයා ගන්නම් හෙට උදේ සොබාදාමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් අර බෙහෙත් තුණ්ඩුව ගිහින් දීපන් අම්මගේ නෝනා ඉන්නේ දැඩි අසාධ්‍යත් ඉන්නේ මට ඉස්සරහ ඉදන්නේ හැබැයි මට ඒකට මම ඉස්සරහොත් එහෙම බෙහෙත් ගන්න තුණ්ඩු ටික අම්මට ගිහින් දෙන්න මයි ගාව තියෙන බෙහෙත් තුණ්ඩු ටික අම්මට දෙන්න කියලා තමයි මේ කියලා තියෙන්නේ මගේ තනියට ලොකු පුතා ඇති දැන් මම එහෙට ගියාම මගේ ලොකු පුතා මට ඉස්සෙල්ලා නැති වුණා එතකොට මගේ ලොකු පුතා ඇති මං පුතාව ගොම්මනේ මෙහෙන් ගිහිල්ලා උදේ වෙනකොට පුතා හිටියොත් ඉන්න විදියක් නෑ මං පුතාට පින්දහම් කරලා දෙනවා පුතා දැන් දිව්‍ය ලෝකෙ බෙදෙන්න ඕනේ පුතා හිටියොත් මං පුතා උදේ හොයා ගන්නවා සෝබාදාමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ පුතාත් හොයාගෙන ඒ තමයි නිසල නිවහන මමම හැදුවා පොඩි පුතේ ඒ කියන්නේ පුතාටවත් මම මේක හතරක් දුන්නේ නෑ පොඩි පුතාට මේක දෙනවා පුරුදු පාරේ මම හැමදාම මම දේශපාලන වාදී මේ පාර තමයි එන්නේ පුරුදු පාරෙම අදත් එනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ ඒක නම් ෂුවර් නෑ මොකද බලේ තියෙනකොට තමයි මිනිස්සු වෙන්නේ බලේ නැතුණා මිනිස්සු වෙන්නේ නෑ මම ඒකටත් කුලීකාරයෝ හතර දෙනෙක්ව දාලා තියෙන්නේ පුතේ කරදරයක් වුණොත් එමේ පෙට්ටිය අර කරදියන් කියලා මේකේ දාලා ඉතින් දාලා වහපල්ලා කියලා උන්ටත් මම ඒවා ගෙවලා ඒවා කියලා තියෙන්නේ ඒක තමයි මගේ අවසාන ජීවිතේ මේ ලොකුවට මේ අර ෆැක්ටරිය ගන්නයි මේ වත්ත ගන්නයි අර වෙල්ගම් වගේ ලක්ෂ 300 වාහන ගන්නයි රෝහිතල වගේ රටේ සෞඛ්‍ය අමති වෙලා රටේ බිල්ඩින් හදලා ඒවා කිසි ප්‍රමිතියක් නැතුව හදලා ඒවා කඩා වැටෙන්න හදලා ඒවා කොමිෂන් අරගෙන තාත්තලා පුතාලා අම්මලා දේශපාලනය කරන්නවත් රෝහිතල වගේ වමක වෙලකාරක හරකෙක් උදේට රෝහිතල අද මේ රත්පලානේ ගියයි කළුතර උතුරේ ගියයි දකුණේ ගියයි පයාගල ගියයි දෙයිවල ගියයි ගල්කිස්සේ ගියයි බත්තර මුල්ලේ මහ විශාල බිල්ඩිනුයි ඒවා හදාගත්තේ නෑ මම හදාගත්තේ මිනිස්සුන්ව මාව රටට වට කරගන්න මිනිස්සු මට ආදරය කරන්න මිනිස්සු මම ආසය මම මොකද දේපල වල මම ආදරය නෑ මම ආසය මිනිස්සුන්ට මම ආහාර මේ රටේ දරුවන්ට ඒ නිසා මම මගේ දේත් මම තනියෙන් කරගත්තා කිසි කෙනෙකුට බරක් නැතුව ජීවත් වෙච්ච මිනිහෙක් හැටියට මම සමාජගත වෙයි ඉදිරියේදී